Hi ළමා! ඉතින් welcome back to my YouTube channel. මගේ YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ දාලා තියෙන්නේ මගේ skin එකේ මේ වෙනකොට තත්ත්වයේ skin එක හොඳටම dry වෙලා තියෙන්නේ. චිත්‍ර අඳින්න පුළුවන් මගේ skin එකේ. ඉතින් මම මේ වෙනුවෙන් කරන දේවල් තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ගොඩක් අය මගෙන් beauty tips අහලා තිබ්බා. මම දන්න හැමදේම මම ඔයාලත් එක්ක ටික ෂෙයා කරගන්නවා. ඉතින් මං හිතනවා ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා. ඉතින් මගේ ස්කින් එක මාර විදිහට dry වෙලා තියෙන හින්දා මම හිතුවා ස්ක්‍රබ් කරන්න ඕනේ කියලා මගේ ස්කින් එක. ඒ කියන්නේ ෆුල් බොඩි එකම ස්ක්‍රබ් කරන්න ඕන. මොකද මගේ ඇඟේ හැම වගේ තේරෙනවා මට අර මැරුණු හැම ඉවත් කරන්න ඕනේ. ඉතින් මම හිතුවා ස්ක්‍රබ් එකක් යූස් කරලා මගේ ෆුල් බොඩි එකම ස්ක්‍රබ් කරන්න. ඉතින් මම ස්ක්‍රබ් එක හදන්නේ ගෙදර තියෙන දේවල් වලින් තමයි. නැතුව කඩින් ගිහින් ස්ක්‍රබ් එකක් කරන්න නෙවෙයි ළමයි මේක මම කරන්නේ. ඉතින් මේකට ඕනි වෙනවා කෝපි කුඩු, ඒ වගේම ඔලිව් ඔයිල්, ඒ වගේම දුඹුරු සීනි. ඊට පස්සේ ඔයාගේ ෆේස් එක හොඳට මුලින්ම වොෂ් කරගන්න. ඊට පස්සේ මම මගේ ෆේස් එකට අයිස් කියුබ් හොඳට ඇප්ලයි කරනවා. මම මේක නම් හැමදාම වගේම කරනවා. මොකද කුරුල්ලා එන හින්දා මූණට මම හැමදාම වගේම අයිස් කියුබ්ස් ට්‍රීට්මන්ට් එක නම් කරනවා. ඔය අධික ලෙස මූණේ කුරුල්ලා තියෙන අයට නම් මෙන්න මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් හොඳටම රිසල්ට්ස් තියෙනවා. මම මගේ දන්න යාළුවන්ටත් කියලා තියෙනවා මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න කියලා. ඉතින් ඔයාගේ ෆේස් එකෙත් කුරුල්ලා තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ ටිප් එක යූස් කරලා බලන්න. ඉතින් මට මේ කෝපි ස්ක්‍රබ් එක නම් කිව්වේ මගේ යාළුවෙක්. ඉතින් මම එයාගෙන් අහගෙන තමයි මේකත් දැනගත්තේ. ඇත්තටම මට දෙන මාරම ප්‍රශ්නයක් තමයි මගේ ස්කින් එක මාර විදිහට dry වෙන එක. එනිසා තමයි මම හිතුවේ සතියට දෙපාරක් මෙන්න මේ ස්ක්‍රබ් එක කරනවා කියලා ෆුල් බොඩි එකටම. ඉතින් ළමයි මට කියන්න බැරි වුණා ඔයාලා මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනකොට ඔයාගේ ස්කින් එක ගොඩාක් සෙන්සිටිව් නම් ගොඩාක් පරිස්සමින් කරන්න. මොකද අයිස් කැට එකම තැන තියෙනකොට අපේ ස්කින් එක පිච්චෙන වගේ බලනවා. ඒ නිසා ගොඩාක් එකම තැන අයිස් කියුබ් එක තියන්න එපා. ඔයාගේ මූණේ පිච්චෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හරි කල්පනාවෙන් කරන්න ඕන. හරිද? ඉතින් මේ ට්‍රීට්මන්ට් එක ෆුල් බොඩි එකටම යන හින්දා මම අයිස් කියුබ් මගේ අත් දෙකේ කකුල් දෙකේ ෆුල් බොඩි එකට වගේම ඇප්ලයි කරගත්තා. වෙනම භාජනයකට අයිස් කැට දාලා පොඩ්ඩක් ඇඟ හොදගත්තා වගේ කරා අයිස් වතුරෙන් ළමයි මාර සනීපයි. අර හොට් වෝටර් වගේම තමයි සනීපයි. පොඩ්ඩක් ඉතින් සීතල ගතියක් තිබ්බා. මම මේ ට්‍රීට්මන්ට් එක කරනකොට වෙලාව හරියටම 11 ගානක්. මම ඉවර වෙලා කාමරේට එනකොට වෙලාව හරියටම 12:02යි. මට වෙලාවක් තිබ්බේ නෑ ළමයි. අපි එළියට ගිහින් ඇවිල්ලා ඒ වෙලාවේ තමයි මම මේ ස්ක්‍රබ් එක හදලා ඇප්ලයි කරගත්තේ. ඉතින් මට කරන්න ඕනේ ගොඩක් අය මගේ නයිට් රූටින් එකේ වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා. මම අනිවාර්යෙන් එකක් ගේන්නම්. ඒ වගේම රේසින් හිප් එක ගැනයි ලේඩි වයිට් කලෙක්ෂන් එකෙන් ගෙනනුත් මගෙන් ගොඩක් අය වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා. මම මේ වීඩියෝ එක තව vlog එකකින් අරන් එන්නම් ඔයාලට පැහැදිලි විදිහට. මොකද මම කලින් දාපු වීඩියෝ එකට කියන්නේ මහතුනේ කොහොමද කියන වීඩියෝ එකට ගොඩාක් අය එක කමෙන්ට්ස් දාලා තිබ්බා. මම හිතුවා ඒකට වෙනම vlog එකක් අරන් එන්න. මොකද මම කමෙන්ට්ස් වලින් රිප්ලයි කරාට නංගිලා මැසේජ් දාලා තිබ්බා. "කේ මට ෆුල් වීඩියෝ එකක් අරන් එන්න. අපි බලන් ඉන්නවා" කියලා. ඉතින් මම හිතුවා ඒකේ ෆුල් වීඩියෝ එකක්ම අරගෙන එන්න. රේසින් හිප් එකේ ලේඩි වයිට් කොලෙජන් එකේ අතර තියෙන වෙනස වගේම මම ඇයි ඒව යූස් කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ෆුල් බොඩි එකේම ඇප්ලයි කරගත්ත ළමයි. හොඳට ලෝබ නැතුව ඇප්ලයි කරගන්න. හරිද? මම ඇප්ලයි කරගෙන විනාඩි 5-6ක් තියලා හොඳට මූණ මසාජ් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මසාජ් කරන්න. මේක කාගෙන නම් බබලා එළියට යන්න එපා ළමයි. අනිවාර්යෙන් ඉන්න මිනිස්සු බය වෙනවා. ඒ නිසා ඔයාලා අනික මේක ඇප්ලයි කරාට පස්සේ කුඩු වගේ බිමට වැටෙනවා. අනිවාර්යෙන් මතක් කරලා බාත්රූම් එක හොදලා යන්න ඕනේ. හරිද? හොඩ ගෙඩිය වගේ බාත්රූම් එක හොදලා යන්න නැතුව අම්මට නම් හොදන්න දෙන්න එපා. හරිද? ඉතින් ළමයි හොඳට ඇප්ලයි කරගන්න. ඒ වගේම ඔයාගේ අත්වල, කකුල්වල, බෙල්ලේ ෆුල් බොඩි එකේම හොඳට ඇප්ලයි කරලා ටිකක් වෙලා තියලා පොඩි මසාජ් එකක් වගේ දෙන්න. ඊට පස්සේ හොඳට වොෂ් කරන්න. ඊට පස්සේ ඔයා යූස් කරන බොඩි වොෂ් එකකින් හොඳට වොෂ් කරන්න. ඇත්තටම මාර විදියට සොෆ්ට් වෙනවා අපේ ස්කින් එක. මට නම් මාර මාසයි මේකේ ෆයිනල් රිසල්ට් එක දැක්කාම.